අදාරන් ආවා බහු විවාහය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. මගින් කමෙන්ට් එකක් දාලා යාළුවෙක් අහලා තිබ්බා බහු විවාහය ගැන වීඩියෝ එකක් කරන්න කියලා. එතකොට බහු විවාහයක් කියන්නේ කෙටිම කියනවා නම් ඉතා පැහැදිලිව කියලා දෙනවා නම් බහු විවාහයක් කියන්නේ තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ හෝ සැමියා ජීවිතුන් අතර කියන්නේ විවාහක බිරිඳ හෝ සැමියා ජීවිතුන් අතර සිටියේදී නැවත විවාහයකට එළඹීම තමයි බහු විවාහය කියන්නේ. එතකොට මේක මේ වරද අපරාධමය වරදක් විදිහට තමයි ගන්නේ මේ සම්බන්ධව දණ්ඩනීති සංග්‍රහයේ 362 ආවගන්තියේ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එහිදී මේ වරදට ගැනෙන පුද්ගලයා දඬුවම් ලබන පුද්ගලයා වසර 7ක දක්වා සිර දඬුවමකට යටත් කරන්න පුළුවන් කියලා ඒ වගන්තිය කියවෙනවා. එතකොට මෙහෙම වරදක් වුණාම ඊළඟට පැන නගින ප්‍රශ්නේ තමයි මොකක්ද කරන්න ඕනේ. එහිදී දෙවන විවාහක කාන්තාවට දික්කසාදය ලබා ගන්න දික්කසාද නඩුවක් පවරන්න ඕනද? එහෙම අවශ්‍ය නැහැ. මොකද දෙවන විවාහයේ වළංගු නැති නිසා ඇයට කරන්න තියෙන්නේ දිසාධිකරණයේ විවාහ ශූන්‍යතා නඩුවක් පවරලා ඒ කසාදය අවලංගු කර ගැනීමක් පමණයි කර ගැනීමට අවශ්‍ය. එහිදී වන්දියක් සමග ඉල්ලීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ ශූන්‍යතා නඩුව පමණක් පවරලා ඒක අවලංගු කර ගැනීම කරගන්න පුළුවන්. එහිදී ඇයට විවාහය අවලංගු කර ගැනීම පමණයි නම් අවශ්‍ය නීතිඥ මහත්තයෙක් කරහා දිසාධිකරණයේ විවාහ ශූන්‍යතා නඩුව පමණක් පවරලා විවාහ අවලංගු කර ගැනීම සිදු කරගන්න පුළුවන්. බහු විවාහය කියන චෝදනාව යටතේ පැමිණිල්ලක් ගොනු කරන්නේ නැතුව විවාහ ශූන්‍යතා නඩුව පමණක් දාලා එතන අවලංගු කර ගැනීම සිදු කරගන්නත් පුළුවන්. මම උදාහරණයක් විදිහට ගන්නම්. පිරිමි පුද්ගලෙක් කලින් විවාහක කාන්තාවක් ඉන්නවා. ඒ තියෙද්දී නැවත දෙවන විවාහයකට එළඹෙනවා. එතනදී දෙවනි විවාහක කාන්තාව පස්සේ තමයි දැනගන්නේ මගේ සැමියා කලින් කසාදයක් බැඳලා ඉඳලා තියෙන්නේ කියලා. එතනදී දෙවන විවාහක කාන්තාවට පුළුවන් බහු විවාහය සම්බන්ධ පැමිණිල්ලක් දාන්න පුළුවන්. SCIB බ්‍රාන්ච් එකට ගිහලා SCIB කියලා කියන්නේ එකට ගිහලා පැමිණිල්ලක් දාන්න පුළුවන් පොලිස් විශේෂ වංචා විමර්ශන ඒකකය ඒ යුනිට් එකට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. එතකොට පොලිසිය විසින් අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණ නඩු පැවරීමක් කරලා ඒ නඩුව පවත්වාගෙන යනවා. එහිදී තමයි අර මං කිව්වේ දණ්ඩනීති සංග්‍රහයේ අර වගන්තිය 362 වගන්තියේ කියවෙන දණ්ඩනයකට යටත් කරන්න පුළුවන් කියලා කියවෙන්නේ ඒ හරහා. මම හිතනවා මේ කියපු කාරණා දෙක බහු විවාහ සම්බන්ධය සහ විවාහ ශූන්‍යතා කියන කතාව කරුණු දෙක පැහැදිලි ඇති කියලා. අපැහැදිලි දැනක් තියෙනවා නම් තවදුරටත් කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් ඉදිරියට යොමු කරන්න. මම ඊට පිළිතුරු දෙන්නම්. මේ වගේ විශේෂ වීඩියෝ දිගටම නරඹන්න අපිත් සමග එකතු වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ස්තුතියි.